සුබම සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් මම අද ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ ලිවියම් ගැන කියන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ මගේ මේ දවස්වල ලිවියම් ඉල්ලන ගොඩාක් ඉන්නවා. ඉතින් මට දෙන්න විදිහක් නැහැ. මොකද මම මේ බෝ කරන්න තියලා තියෙන ටික ඒ වගේම මේවා টොප් කට් ටිකක් මම ඔයාලට කලින් වීඩියෝ එකක් දැම්ම මම මේ ටික කට් කරන විදිහ. ඒක නිසා මේ ටික සේල් කරන්න විදිහක් නැහැ. ඒ වගේම මම ලිවියම් එකතුවක් තියාගන්න ඕනේ ඉස්සරහට පැල සේල් කරන්න නම්. තියෙන ඔක්කොම සේල් කරොත් එහෙම මට මේ වගාව ඉස්සරහට කරන් යන්න අමාරුයි. ඉතින් ඔයාලා ඒක තේරුම් ගයි කියලා මම හිතනවා. ඒ වගේම ලිවියම් හදද්දී ගොඩාක් අයට ගැටලු වෙනවා. ඔයාලට පේනවා ඇති මේකේ කහපාට ඩොට් වගේ තියෙනවා. ඉතින් සමහර අයගේ පැලවල ගොඩාක් තියෙනවා ඒ වගේ. කොළ අවලස්සන වෙලා ඒ වගේම ගහත් කැත වෙලා ඉතින් එහෙම තියෙනවා. ඒකට හේතුව මේක ලෙඩක් නෙමෙයි. මේක ලිවියම් වලට ආවේනික ලක්ෂණයක්. ඉතින් අපිට මේක පාලනය කරගන්න පුළුවන්. මම මගේ කලින් වීඩියෝ වල දාලා තියෙනවා කාලසටහනකට අනුව කොහොමද ඇන්තුනේ වගාවට සාත්තු කරන්න කියලා. ඉතින් බලලා නැති කෙනෙක් බලන්න. ඒ විදියට කරාම අපිට ලස්සන කොළ ටික හදාගන්න පුළුවන්. හරි වෙලාවට දිලීර නාශක ගහන්න ඕනේ. මම නම් ඇන්ට්‍රකෝල් තමයි කොළ වලට ගහන්නේ. ඒ වගේම කෘමිනාශක ගහන්න ඕනේ. ඔයාලට මේ මගේ පැලවල කහපාට ඩොට් වගේ පේන්නේ. ඉතින් අදත් මම දිලීර නාශක ගහන්න තිබුණ දවසක්. ඉතින් අදත් අපිට වහිනවා. ඉතින් වැස්ස ඉවරයක් නෑ අපිට. හැමදාම වහිනවා. ඉතින් ඒකත් මගේ පැල ලස්සන තියෙන්න, නිරෝගීව තියෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති. අනිත් පැලවලට වැඩිය ලිවියම් වලට සාත්තුව වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි ලස්සනට ගස් ටික තියෙන්නේ. ඒ වගේම තවත් කරුණක් තමයි ඔයාලට පේනවාද මගේ නෙට් හවුස් එකේ ඩබල් නෙට් කරලා තියෙන්නේ. ඉතින් හොඳ හෙවණක් හම්බෙනවා. ලිවියම් වලට අනිවාර්යෙන් හොඳ හෙවණක් ඕනේ. අවුස්සර ගතිය වැඩි වුණාම කොළ කහ වෙන්න බලනවා. ඉතින් මගේ නෙට් හවුස් එකේ කොළ එහෙම ලස්සනට තියෙන්නේ. මල් එහෙම ලස්සනට තියෙන්නේ. ඉතින් හෙවණ හොඳ හෙවණක් හම්බෙන නිසා ඒ වගේම මල් දිලිසෙන ගතියක් ගන්නවා, කොළ දිලිසෙන ගතියක් ගන්නවා. හරි විදිහට හෙවණ හම්බුනහම ඉතින් ඔයාලට මේ පේන්නේ ලිවියම් චූටි පැලේ ඉඳන් ලොකු කරපුවා. මගේ ලොකු ආසාවක් තමයි ලිවියම් ටිකක් වැඩිපුර හදාගන්න එක. ඉතින් මේක බලන අය මාත් එක්ක තරහ වෙන්න බෑ. මොකද මාව තේරුම් ගන්නවා කියලා මම හිතනවා. අපේ ඇන්තෝනියම් වගාව ටිකටම කරන් යන්න නම් හරියට මේකේ රැඳිලා ඉන්න නම් අපිත් පැල එකතුවක් තියාගන්න ඕනේ. ඉතින් බොහොම අමාරුවෙන් තමයි මම මේ ටික එකතු කරන් යන්නේ. ඇත්තටම මට සේල් කරන්න පැල මදි. ඉතින් ඔයාලා ඒක හින්දා ඇන්තෝනියම් වගාව හරියට කරන්න කවදාවත් බිස්නස් එක නැති වෙන්නේ නැහැ. ඉතින් මම අද ඔයාලට කියලා දුන්නේ ලිවියම් ගැන නොදන්නා කරුණු ටිකක්. ඇත්තටම දන්න අය නෙමෙයි. අලුතෙන් වගාවට එන අයට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලට පොඩි හරි දැනුමක් හම්බුණා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒක මට ගොඩාක් වටිනවා. ඔයාලට පේන ජොලි ටිකක් මේ තියෙන්නේ ලස්සනට හැදිලා තියෙන. ඉතින් තවත් වැදගත් වීඩියෝ එකක් ගේන්නම් ඔයාලා ඉස්සරහට. ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. ඔයාලට සුබ දවසක්. තෙරුවන් සරණයි.